මම විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව 9 වසරේ පුතා 6 වසරේ. මම ඉස්සර මේ හයිඩ්‍රාමින් ගෲප් එකේ ප්‍රොඩක්ෂන් සුපර්වයිසර් වශයෙන් සේවය කළා අවුරුදු 5ක්. ඊට පස්සේ විවාහය වුණායින් පස්සේ එකෙන් අයින් වුණා. අයින් වෙලා මගේ විනෝදාංශය වශයෙන් මම එළවලු හදන්න පටන් ගත්තා. මම ඒ එළවලු හදන අතරතුර මම සනසට බැඳුණා. කොච්චි හැදුවා මම. කොච්චි බෝන්චි තිබුණා. බණ්ඩක්ක තිබුණා. තක්කලි හැදුවා මම. මම ඉතින් කොහොමදත් 20000ක විතර ආදායම ඉපෙව්වා. ඒ දවස්වල මම ඒක දැම්මේ කෙලින්ම සනසට. මගේ ස්වාමියා ඇක්සිඩන්ට් එකක් වුණා අවුරුදු දැන් 2කට ඉස්සෙල්ලා. මේ ඒ නිසා තමයි මම ගොඩක්ම මේ දැන් කුෂි පැත්තත් නේ ඕනේ. මොකද මුලින් ලක්ෂයක් පන්නලා පඩිය ගත්තේ කියන දැන් 40000ක පඩියකට තමයි යන්නේ. කුෂි ණය වශයෙන් රුපියල් 30000ක ණයක් දුන්නා මේ පොලිය නැතුව ගෙවන්න. ඊට පස්සේ මම ඒ 30000 අරගෙන පොලි කුට්ටු පැල 25ක් අරගත්තා. වතුර ටැංකියක් ගත්තා. කෘෂිකර්ම කියන එක කාන්තාවකට ගොඩක් වටින්නේ. අපිට වෙනම ආදායම් මාර්ගයක් උපයා ගන්න පුළුවන්. දරුවෙකුට වස විස නැතුව කෑමක් හදලා දෙන්න පුළුවන්. එදා වේලට මේ මිරිස් කරලක් හරි ගෙදර ගහෙන් කඩාන ගනකොට ඒක මාර තෘප්තියක් තියෙනවා. සනසල ජොයින්ට් වෙන්නේ 2017. 2017 නම් ඉතින් මම හැමදේම අහනවා, ප්‍රශ්න කරනවා, තර්ක කරනවා. එහෙම ඉඳලා පස්සේ තමයි අපි අලුතෙන් පස්තුනේ කාර්ය සභාවට. මගේ ඉස්සරහා බලාපොරොත්තුව මගේ දරුවන්ට රසායනික පොහොර නැතුව කාබනික පොහොරින් වස විස නැතුව කන්න දෙන්න තමයි මගේ අදහස. ඒ වගේම මේ අහල පහල මිනිස්සුන්ට උදව් කරගෙන ජීවත් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව. මම සාමාන්‍යයෙන් සනස කියන්නේ මගේ පණ